එහෙනම් සක්කාය දිට්ඨිය කියන්නේ මෙන්න මෙහෙම දෘෂ්ටියක්. මම මගේ කියන අදහසයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා උඟ දෙනෙක් නිතර හිතනවා. ඒක සක්කාය දිට්ඨිය සෝවාන් වෙනකොට නැති වෙනවා කියලාත් කියනවා. ලෝතර බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම් ওই දෘෂ්ටි අයින් කරන්න සමතික් නැහැ. යම්කිසි කෙනෙක් භාවනානි යෝගීව ඉඳලා ධ්‍යාන ලැබලා යම්කිසි සමාධියක් ලබා ගන්නා පෙරවිසු අත්බැව් දකින්න නැන දිවස් සමාධියක් ලබන. මෙහෙම දිවස් සමාධියක් ලබා ගන්න අයට පේනවා. Taman පෙර අත්බැව් වල හිරපු හැටි. පෙනෙන්නේ කොහොමද? බුදුරන් වහන්සේ උපමාවක් පෙන්නනවා. ඒ පෙනෙන ආකාරය ගැන. හරියට යම්කිසි පුද්ගලෙක් එක ගමක අවුරුද්දක් ඉන්නවා. ඊට එහා ගමක තවත් අවුරුද්දක් ඉන්නවා. ඔහොම ගම් කීපයක ඉන්නවා. ඉඳලා ඇවිදලා හිටන් මං කිය අවුරුද්දේ කොහෙද හිටියේ? ආවල් ගමේ. ඊට එහා අවුරුද්දේ ඊට එහා ගමේ. දැන් කවුරු හරි කිව්වොත් ඒ ගිය අවුරුද්දේ හිටියේ ඔයා නෙමෙයි වෙන කෙනෙක් ඒ ගමේ කිව්ව පිළිගනීද? දැන් හිතලා බලන්න. ඊට එහා ගමේ හිටියේ ඔයා නෙමෙයි වෙන කෙනෙක් කිව්ව පිළිගනීද? නෑ නෑ මම්මයි හිටියේ. වෙන කෙනෙක් නෙමෙයි මමනේ හිටියේ. ඔය අතරින් තමයි තියෙන්නේ. එහෙනම් ගමෙන් ගමට හිටියේ කවුද හවුහා? ඒ හැම එකෙම හිටියේ මම තමයි. නෑ නෑ එක එක ගමේ ඉඳලා තියෙන වෙන කෙනෙක් ඔයා නෙමෙයි කිව්වොත් එහෙම පිළිගන්නේ නෑ. මම්මයි මේ ගමෙන් ඉඳලා මෙතෙන් එනකන් ආවේ. එහෙනම් යම් කිසි විදියක ඇහුවොත් එහෙම. දැන් ගිය අවුරුද්දේ හිටපු එක්කෙනාගේ හැඩරුව වෙනස් මෙතෙන් එනකොට ඊළඟ ගමට එනකොට. ඒකේ හැඩරුව වෙනස් මේ ගමට එනකොට. දැන් ඔයා ඊට වඩා වයසයි. අර ඉස්සෙල්ල ගමේ හිටපු එක්කෙනා වයස නෑනේ. ඒතර මොකද්ද කියන්නේ? ඒ දැන් මට වයස කියාට ඒකෙත් මම තමයි හිටියේ. ඒ කාලේ මට වයස නෑ. අර මට මගේ කියන අදහසත් එක්කලා බැඳීමක් තියෙනවා. ඒතර වයස කියේ කාටද? කයට. මම කිව්ව එකටත් වයස ගිහිල්ලා. නෑ මේක එහෙම ඕනේ. අන්න අදහසක් එනවා. මෙන්න මේ වගේ බොහෝ කල් බලුවා කල්ප ගානක් එහාට බැලුවා දිවස් තියෙන කෙනෙක්. ඔන්නෝම ක්‍රමයක් කියනවා. පේන්න පටන් ගන්නවා. ඒතකොට මොකද වෙන්නේ? අන්නේ පේනකොට එයා නිගමනය කරනවා. මේ කය කියන එක විදේනවා වෙනස් වෙනවා. හැබැයි මම කියන කෙනෙක් ඔය අතරේ ඉන්නවා. එයා කය විදුණත් වෙනස් වෙන්නේ නැහැ එනවා. ඔන්න ඔය අදහස මුල් කරගත්තේ කවදා ලෝතර බුදුන් වහන්සේ නම ලෝකේ පහළ වෙලා. යථාර්ථයේ පෙන්වා දෙනකන් කෙනෙකුට අයින් කරන්න බෑ. ඒකයි මේ සක්කාය දිට්ඨිය කවදාවත් ලෝතර බුදු කෙනෙක් පහළ නොවි. ශ්‍රාවකයන්ට කඩන්න බෑ කියන හේතුව. ඒ නිසා නිච්චෝ දුෝ සස්සතෝ අවිපන්නාම ධම්මෝ කියන පෙළන්න බැරි. ඒ වගේම විනාශ වෙන්නේ නැති. සදාතනික වූ විනාශයටපත් වෙන්නේ නැති. මම කියලා කෙනෙක් නම් ඉන්නවා කියන දෘෂ්ටියක් එනවා. ඔය සත්‍යයල ඔය දෘෂ්ටියට කියනවා ආත්ම දෘෂ්ටිය. ඔන්න ඔකයි ආත්ම දෘෂ්ටිය කියන්නේ. ඔය ආත්ම දෘෂ්ටියට අපි කියනවා සක්කාය දිට්ඨිය කියලා.